ලෙද බෝල් ගහන්න ක්‍රිකට් ගහන්න කවදාවත් මට ආසාවක් තිබෙන්නේ නැහැ. හැබැයි ටෙනිස් බෝල පලන්න මාර ආසයි. ඉතින් පුතේ අපිට හම්බෙනවා උදේ මට මතකයි නාලන්දාවට යන ස්කූල් බස් එක නාරයන්පිටින් ඉස්කෝලේට යන්නේ 6:40 6:50 වෙනකොට යනවා. ඉස්කෝලේ පටන් ගන්නේ 7:00ට. ඉතින් අපිට විනාඩි 40ක් තියෙනවා ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකේ. ඉතින් අපි කරන්නේ අපිට බැට් තිබ්බේ නෑ පුතේ ඒ කාලේ. කැඩිච්ච පුටු කකුල් තියෙනවනේ. ඉතින් පුටු කකුල තමයි අපේ බැට් එක. ඊට පස්සේ පුටුවක් අපි විකට් එකට තියලා අපි රංචුවක් එකතු කරලා ගහනවා පුතේ. ඉතින් ඒක තමයි අපේ හැමදාම උදේට කරන ව්‍යායාමය. ඒගොම අර ඉන්ටර්වල් එකේ පැය භාගේ පුතාලා ඔව කරන්න එපා. හැබැයි අපි නම් කරන්නේ ඒ ටීම් එකේ කට්ටිය පීරියඩ් එක වෙලාවේ ටීචර් මාරුලා ටක් ගාලා කනවා. කාලා ඒ අර ඉන්ටර්වල් එකේ තියෙන පැය භාගේ ක්‍රිකට් ගහන්න ලෑස්ති කරගන්නවා. ඒ ඉන්ටර්වල් එකේ තියෙන කන්නේ ක්‍රිකට් ගහනවා. ඔය ක්‍රිකට් ගහන වෙලාවක පුතේ දැන් නම් ජීවිතුන් අතර නැහැ. ඒ මගේ කුඩු පියාණන් එයා ලොකු තැනකට යන්න ඕන. එතුමා මාව දැකලා විශේෂයෙන්ම සිසිල් ගමගේ කියලා මං හරි හදවතින් කියන්නේ ඒක. එතුමා තමයි මාව ලෙද බෝල ක්‍රිකට් ගහන්න ගත්තේ. මං ওই ක්‍රිකට් ගහනවා බලාගෙන ඉඳලා එතුමා දවසක් ඇවිල්ලා ඇහුවා "ඒ ආදරේට පුතේ මෙහෙම ඇහුවේ මට වගේ මතකයි. තමුසේ කැමති නැද්ද ලෙද ගහන්න කියලා?" දැන් නම් ඔයගලන්ට තමුසේකවත් බය වෙනවා. හැබැයි තමුන් නාන්සේ කියලා කියන්නේ ඒක. පස්සේ තමයි මම මේක දැනගත්තේ. ඉතින් ඒ එතුමා මට ආරාධනා කරා නාලන්දාවේ අවුරුදු 13න් පහළ කණ්ඩායමට එන්න කියලා. මං ඇවිල්ලා පුහුණු වීම කරලා එදා ඉඳන් පටන් ගත්තු ගමන පුතේ 2005 ලෝක කුසලාන දිනලා ජාත්‍යන්තර ඒ කියන්නේ අපේ ICC ටූර්නමන්ට් එකක් තිබ්බ 2002 ඒකේ අපි සම ගොඩක් කට්ටිය එකට කතා කරන්නේ ICC ටූර්නමන්ට් එකක් තිබ්බ ඒකේ අපි සමසූරි වුණා ඉන්දියාවත් එක්ක. වර්ල්ඩ් කප් එක හා සමාන ටූර්නමන්ට් එකක් ඒක. ඒක දවස් දෙකක් ගහලා දෙකේම වැස්ස නිසා අපි ලංකාවේ තිබ්බේ. අපිට ඒක දිනන්න තිබ්බ අවස්ථා දෙකේම අපි බැට් කරලා 240කට වැඩි ශ්‍රී ලංකාව අපි දිනනවා ඒ දෙකම. මොකද අපිටත් මතකයි මොකද අපිට අතර පාසල් යනවා. ඒ කියන්නේ ඒ ෆයිනල් එක තිබ්බ දවසේ නිකන් කර්ෆියු දාලා වගේ. ඒ කියන්නේ කොළඹ සෙන්නගවත් නැහැ. ඒකට කියන්නේ චැම්පියන්ස් ට්‍රෝෆි කියලා අපි කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ. මම හිතුවා ඒක නිකන් කියන්න ඕන කියලා ගොඩක් කට්ටිය හිතනවා 96 වර්ල්ඩ් කප් එක පමණයි දිනි කියලා නෑ නේ. අපි ඒකේ සමශූරය වුණා. පෙරදුන්නේ නැහැ. ගැව්වනම් දිනනවා. අපි ඒකෙත් 2002 හෝ 3 මට මතක විදියට චැම්පියන්ස් ට්‍රෝෆි එක සනත් ජයසූරිය මාම තමයි කැප්ටන් කරේ. ලංකාවේ බිහිවිච්ච ප්‍රබල ක්‍රීඩකෙක්. මගේ ඇස් දෙකෙන් ඒ වගේ ගහන කෙනෙක් මම දැකලා නැහැ. අදටත් දැකලා නැහැ. හැබැයි ඒ නායකත්වයෙන් අපි ඒකට එහෙම ෆයිනල් එකටත් ආවා. ඉතින් මම පුතාට කියන්නේ ඉතින් එහෙම තමයි පුතේ මගේ පුටු කකුලෙන් ගහලා තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ.